තියෙන්නේ නැති කියලා මම හිතනවා. මං අද අරන් ආවේ අනුරාධපුරේ part 3. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මිහින්තලේට. ඔයාලත් එන්නකො යන්න මිහින්තලේ රජමහා විහාරය වැඳ ගන්න. ඉතින් අපි කට්ටිය මෙන්න මේ විදිහට පඩිපෙළ ගොඩාක් නැගගෙන මේ යන්නේ මිහින්තලේ රජමහා විහාරය වඳින්නයි. අපිට මේ යන අතරමඟ වඳුරු රාළලාගෙන් නම් ලොකු ඇටැක් ආවා. අපේ කන්න හදනකොට ඒවා උදුරගෙන ගියා. අපේ වතුර බෝතල්, බීම බෝතල් ඔක්කොම වගේ එයාලා තමයි අරන්නම් ගියේ. ඒත් ඉතින් සැලෙන්න බෑනේ. අපි කොහොම හරි පැය එකමාරක් විතර මහන්සි අරමින් කොහොම හරි මිහින්තලේ රජමහා විහාරය වඳින්න ආවා. මෙතනට ආවම ඔයාලට පුළුවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන 14ක් බලා ගන්න. මේ ඔයාලා දකින්නේ අෂ්ටඵල මහා බෝධිය. බලන්නකෝ ලස්සන පරිසරේ. හරිම ලස්සන view point එකක් තමයි මෙතෙන්ට තියෙන්නේ. මේ තියෙන්නේ චන්ද්‍රකාන්ති පාෂාණය. ඔයාලට මේ ස්ථාන මිහින්තලයට ආවහම පිළිවෙලට බලා ගන්න පුළුවන්. මේ ඈතින් පේන චෛත්‍ය සේල චෛත්‍ය. ඊටත් පස්සේ පිටපස්සෙන් පේන්නේ මිහින්තලය. ඊට පස්සේ අපි ගියා හොයාගෙන මිහිඳු ගුහාව. ඇත්තටම අපි මිහින්තලේ බලන්න කොච්චර ආවත් මේ මිහිඳු ගුහාව බලන්න නම් මීට කලින් ගිහිලා තිබුණේ නැහැ. ඉතින් මෙතනින් මිහිඳු ගුහාවට කියලා ගහලා තියෙන ඊතලේ ගාවින් පහළට බැහැලා ටික දුරක් යන්න තියෙනවා. ඉතින් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ වඳුරු රාළලාගෙන් තමයි. කනබොන දේවල් අරන් ගියොත් නම් එයාලා එක්ක ලේසි වෙන්නේ නැහැ. මොකද එයාලා ඇවිල්ලා ඒව උදුර ගන්නවා. අපිත් ඉතින් ඒ නිසා පරිසරයේ සුන්දරත්වය විඳින්මින් මිහිඳු ගුහාව හොයාගෙන ගියා මේ විදිහට. ඔයාලට තව ඉදිරියට මං අහන්න දෙන්නම්කෝ රැහැයියන්ගේ සද්දේ. හරිම නිස්කලංක පරිසරයක් තමයි මේ හරිය තියෙන්නේ. රැහැයියන්ගේ සද්දේ, කුරුල්ලන්ගේ සද්දේ අපිව වෙනම ලෝකයකට අරන් යනවා. මේ තියෙන්නේ මිහිඳු ගුහාව. ඉතින් අපේ කොහොම හරි කිලෝමීටර් 2ක් 3ක් විතර ඉදිරියට ඇවිල්ලා මිහිඳු ගුහාව හොයාගත්තා. මේ තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු හිමියන් ඇතුළු රහතන් වහන්සේලාට පූජා කරපු ගුහාව. අපි ඉතින් මේ විදියට මිහින්තලේ රජමහා විහාරයත් වැඳගෙන ආපහු එන්න පිටත් වුණා. එනමග අපි ඉතින් බෙලිමල් බොන්න නතර වුණා. අපේ කට්ටියම මෙන්න මෙහෙම තමයි හකුරුත් එක්ක බෙලිමල් බිව්වේ. ඇත්තටම හරිම රසයි. අපි ඉතින් බෙලිමල් එහෙම බීලා පොඩි රවුමක් දැම්මා. අපේ අක්කා මෙන්න මේ වගේ කීටයක් වගේක් ගත්තා. ඊට පස්සේ ඉතින් කට්ටියට කන්න දෙයක් ගන්න තමයි අපි ගියේ. ගන්න කියලා විශේෂ දෙයක් නැති වුණත් ට්‍රිප් එකක් ගිහින් ආවම මොනවද ගෙනාවි කියලා අහන නිසාමයි අපි මේවා ගන්න ගියේ. ඉතින් මේ විදිහට තමයි part 3 ඉවර වෙන්නේ. ගිහින් එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම. බයි බයි.